Topic 1 exam එකට මාස 2කට අඩු කාලෙකින් සූදානම් වෙලා highest level එකෙන් පාස් වෙන විදිහ දැනගන්න ඔයත් කැමතිද? දකුණු කොරියාවේ ඉඳලා හරි ලංකාවේ ඉඳලා හරි topic 1 exam එකට apply කරපු හෝ කරන්න ඉන්න කෙනෙක්ද? සරලවම කිව්වොත් මාස 2ක් සතියකට එක දවසක් පැය 4ක් විතරක් ඉගෙනගෙන topic 1 exam එකෙන් ලකුණු 200න් 140ට වඩා ස්කෝර් කරන tricks and tips ටික දැනගන්න ඔයත් කැමතිද? ඉතින් මේ tricks and tips ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාලට මේ topic 1 කියන exam එක නිකන් කජු කනවා වගේ easy වෙනවා. Korean government scholarship program එකෙන් කොරියාවට ගිහිල්ලා Korean university එක ඉගෙන ගත්ත graduate කෙනෙක් විදිහටත් අද සිසුන් දහස් ගණනකට කොරියානු භාෂාව පුහුණු කරන කොරියානු භාෂා ගුරුවරයෙක් විදිහටත් මං ගාව තියෙනවා topic 1 exam එක පාස් වෙන්න අවශ්‍ය කරන ඔක්කොම tips and tricks ටික include කරලා හදපු topic 1 exam preparation course එක. මොනවද මේ course එකේ include වෙන්නේ? ඊට කලින් ඔයා දැනගන්න ඕනේ මං උගන්වන දේවල් ඔයාට තේරෙනවද කියලා. ආන්න ඒකට මේ දැම්ම යන්න පුළුවන් Randil Overseas Korean කියන අපේ YouTube channel එකට. subscribersලා 55000කට අධික විශ්වාසය තබපු මේ channel එක තමයි ශ්‍රී ලංකාවේ මේ වෙනකොට fastest growing Korean language YouTube channel එක. හරි මං දැන් කියන්නම් අපේ course එකේ මොනවද include වෙන්නේ කියලා. මුලින්ම නම් ඉතින් grammar ටික තමයි. grammar නැතුව මොකුත්ම කරන්න බෑ. ඊට අමතරව beginner level එකට match වෙන verbs, adjectives and nouns දාලා අපි හදපු word list අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒ වගේම තමයි topic 1 exam එක pass වෙන්න නම් අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕන වචන කිහිපයක් තියෙනවා. ඒ වචන ටික අපි දවසකට 20 ගානේ වචන list 30ක් විදිහට, ඒ කියන්නේ දවස් 30කින් ආවරණය වෙන විදිහට අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒ වගේම තමයි මේ වචන ටික මතක හිටවන්න, රිවිෂන් කරවන්න අපි වෙනමම මේ වචන use කරලා sentences හදන වැඩපිළිවෙලක් කරන් යනවා. එතකොට ඔයගොල්ලන්ට අපි ඉගෙන ගත්ත ව්‍යාකරණ grammar ටිකත්, ඒ වගේම තමයි වචන ටිකත්, essential grammar and vocabulary ඔයගොල්ලන්ට නැවත revise වෙනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි papers. papers වලක් තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි formal past paper discussion එක. ඒක අපි සාමාන්‍ය විදිහට past papers discuss කරමින් theory ටිකක් උගන්වමින් papers වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක උගන්වනවා. ඊට පස්සේ තියෙනවා දෙවෙනි එක තමයි hacks. hacks වලදී උගන්වන්නේ අපි paper එක hack කරන විදිය. ඒක දැනගන්න නම් ඉතින් course එක ඇතුළට එන්නම වෙනවා. මේ මට listening practice එකක් ඕනේ. listening practice එකක්. Don't worry අනේ. ඒකක් තියෙනවා. 100+ sample dialogues හරහා අපි ඔයගොල්ලන්ගේ listening skill එක build up වෙන විදියට train කරනවා. ඒ වගේම තමයි අපි ඉගෙන ගත්ත grammar ටික සහ vocabulary ටික ආයෙමත් රිවිෂන් එකක් වෙන විදිහට අපි ඔයගොල්ලන්ට ඒ ට්‍රේනින් එක කරනවා. ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. මේ සේරම ඉගෙන ගත්තට පස්සේ අවසානයේ මොක් ටෙස්ට් තුනකුත් තියෙනවා. ඔයාගේ ලකුණ හරියටම දැනගන්න. ඉතින් ඇයි ඔයා තාමත් බලාගෙන ඉන්නේ? මෙන්න අපේ WhatsApp number එක දාන්න WhatsApp message එකක් topic 1 කියලා. එහෙම නැත්නම් call එකක් ගන්න අපි කතා කරමු. මයි 15 ඉඳන් ඔයගොල්ලන්ට join වෙලා ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්. topic 1 එකට ආපු කට්ටියට topic 2 එකේදී special discount එකකුත් ලැබෙනවා. අපිට ඔයාලව closely monitor කරන්න පහසු වෙන්න අපි ගන්න 50 දෙනෙක් විතරයි. ඉතින් seats නම් limited. පරක්කු වෙලා call කරලා houseful කිව්වම තරහ වෙන්න නම් එපා. ඒ නිසා ඉක්මනට කතා කරන්න, අනිත් අයට බලන්න, share කරන්න.